முடிவுகள் மஹிந்த ராஜபக்ஷ 13,115 வாக்குகள், மைத்ரிபால සිරිසේන 13,031 வாக்குகள். මෙන්න බදුල්ල දිස්ත්‍රික්කයේ නිල ඡන්ද ප්‍රතිඵලය. ඒ අනුව ඡන්ද සංඛ්‍යාව වළංගු ඡන්ද සංඛ්‍යාව 26259යි. ඉන් 13115ක් ලබාගෙන 49.94%ක ප්‍රතිශතයක් ලබාගෙන මහින්ද රාජපක්ෂ මහතා බදුල්ල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්දයේ ජයග්‍රහණය කරනවා. මේ අතර මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂක මහතා 49.62ක් ලබාගෙන 13031ක් ඡන්ද ලබාගෙන බදුල්ල දිස්ත්‍රික්කයේ දෙවන ස්ථානයට පත්ව තිබෙනවා. මේ බදුල්ල දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය. ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ ජයග්‍රහණයක් හිමිවන්නේ මහින්ද රාජපක්ෂ මහතාටයි. බදුල්ල දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද සංඛ්‍යාව සම්බන්ධයෙන් කතා කරද්දී ඒ ඡන්ද 27142ක් වෙනවා. තැපැල් ඡන්ද සංඛ්‍යාව ලියාපදිංචි තැපැල් ඡන්ද සංඛ්‍යාව ඉන් තමයි 13115ක් මහින්ද රාජපක්ෂ මහතා ලබාගෙන තිබෙන්නේ. රංගන ඔව් චතුර මේ ආකාරයෙන් තමයි මේ වන තෙක් අපිට ලැබුණු නිල ඡන්ද ප්‍රතිඵලය දිස්වන්නේ. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ